අපගේ හෙළ ඉතිහාසයේ මුතුන් මිත්තන් වූ යක්ක ගෝත්‍රිකයින් භාවිතා කරන ලද ඉබ්බන් කටුව සුසාන භූමිය පිළිබඳවයි අද සිව් හෙළ උරුමය සොයා අපි පියමන් කරන්නේ. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව් හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. ඉබ්බන් කටෝ මාසිලා සුසාන භූමිය, එසේත් නැතිනම් ඉබ්බන් කටෝ මෙගාලිතික සුසානය මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි ආකර්ශනීය ස්ථානයක් මෙන්නම ඓතිහාසික වශයෙන් ඉතා වටිනා ස්ථානයක් වේ. දඹුල්ල සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝමීටර් 1.5ක් පමණ ගොස් දකුණු පස ඇති කුරුපාරේ මීටර් 500ක් පමණ දුර ගිය විට මෙගාලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ. ක්‍රිස්තුපූර්ව 6 වන සියවසේ විජයාවතරණයෙන් සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් කොත් මගින් සිතාගත හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මිනිසකු මිය යෑමෙන් පසු ආදාහනය කර ලබාගත් අලු මැටි බැඳුම් වල තැන්පත් කිරීමට තරම් ඉහළ මිනිස් සමාජයක් එකල සිටි බව මින් හෙළිවේ. මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථම වරට හඳුනා ගන්නා ලද්දේ 1970 වසරේ වන අතර එහි මූලික පරීක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය රාජාද සිල්වා මහතා විසිනි. හෙක්ටයාර 10ක පමණ පැතිරී ඇති ඉබ්බන් කටෝ සුසාන භූමියේ 40,000කට අධික ජනාවාස සංඛ්‍යාවක් තිබූ බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී ඇත. මෙම ඓතිහාසික සුසාන භූමිය පිළිබඳ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සිය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නැමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත. කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන් කටෝ සොහොන් බිමිනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනෙකුගේ භස්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භස්මාවශේෂ තැන්පත් කර ඇත්තේ සඳහා විශේෂයෙන් නිපදවා ඇති සොහොන් කාලගෙඩි භාවිතා කරමිනි. එක් කාමරයක් ඇති සොහොන්, කාමර දෙකක් ඇති සොහොන් මෙන්ම කාමර කිහිපයක් ඇති සොහොන්ද මෙම සුසාන භූමියේ දැකගත හැක. කාමර කිහිපයක් සහිත ලොකු සුසාන ගෙවල් ඉහළ පැනන්තියේ වාවිය යුතුය. මෙම ස්ථානයේ ප්‍රභූවරයෙකුට අයත්තයි උපකල්පනය කළ හැකි රත්රන් සිරස් පටියක් පවා හඳුනාගෙන ඇත. එසේම මෙම සොහොන් බිමේ භස්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල තිබූ අක්ෂර කියවා බැලූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්ෂර ඉන්දියාවේ මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් සොයාගත් මැටි පුවරුවල අක්ෂරවලට සමීප බවක් දක්නට ඇති බවයි. මෙම මුළු මහත් ලංකා දීපයටම තම බලපරාක්‍රමය විහිද වූ යක්ෂ ගෝත්‍රිකයින්ගේ ශ්‍රී විභූතිය ලොවට කියාපාන මෙම ඓතිහාසික ඉබ්බන් කටුවේ සොහොන් බිමේ ඇති වැදගත්කම මින් ඔබට පැහැදිලි වනු ඇත. මෙම සොහොන් බිමේ අඟුරු විශේෂ කොටස් නියදි පරීක්ෂණයෙන් අනතුරුව ඒවා වසර 2700කට වඩා පැරණි අතීතයකට නෑකම් කියන බව සොයා ගන්නා ලදී. එසේම මෙම සොහොන් බිමෙන් හමු වූ පුදුම සහගත දේ ලෙසට කාන්තාවන්ගේ විශේෂ ඇඳුම් ආයිත්තම්, ඔවුන් භාවිතා කරන ලැබූ උපකරණයන් හා ඔවුන්ගේ මුහුණෙහි අඳුන් ගෑම සඳහා භාවිතා කරන ලද තඹ කූරු ආදියද මෙහි තිබී හමු වී ඇත. එකල නාග දේව යක්ක ගෝත්‍රිකයින් හෙළදිව තුල පැවතුනද ප්‍රධාන හා අතිශය දක්ෂ බිහිසුණු නිර්මාණශීලී ප්‍රමුඛයන් වන්නේ යක්ක ගෝත්‍රය බව නිසකවම කිව හැක. ඔවුන්ගේ සාධකයන් හා නිගමනයන්ට එළඹෙත්ම නගර නිර්මාණ හා ගෘහ නිර්මාණ ශිල්පය, මන්ත්‍ර, උද්‍යාන අලංකරණ ආදී ශිල්ප මෙන්ම අතිශය දියුණු සුරක්ෂිත
මූර්තදේහ ගෞරවාන්විතව තැන්පත් කිරීමට ඉදිකරන ලද සෝන් බින්ද නිර්මාණය වූ ඉබ්බන් කටුව සෝන් බිම ලොවට සාක්ෂි දරන්නේ යක්ක ගෝත්‍රිකයින්ගේ ශ්‍රේෂ්ඨත්වය මුළු ලොවටම කියා පාමිනි.